සඳ කිරණින් ගෙනෙන සිසිල දිවි මග තාවරා බණ පාදයෙන් මිහිරි සසර මාවත සපුරා දෙවි මිනිසුන් අතර පූජනීයව ඉඳුරා භගවත් හිමි මම වඳිනෙමි තුන්සිත අතුරා භගවත් හිමි මම වඳිනෙමි තුන්සිත අතුරා භගවත් හිමි මම වඳිනෙමි තුන්සිත අතුරා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නත්ති රාග සමෝඅග්ගේ නත්ති දෝස සමෝ ගහෝ නත්ති මෝහ සමංජාලං නත්ති තණ්හා සමානදී මේ මුළු මහා විශ්වයටම සැනසීම උදා කර දුන් ශාන්තිනායක බුදු හිමියනේ සද්ධර්මය දේශනා කරන්නට අදත් මට අවසරයි. ලෝකයේ පුරාම ඉඳගෙන අපි වහගෙන ඉන්න පින්වන්ත අපේ හාමුදුරුවනේ මෙහෙණින් වහන්සේ පුංචි හාමුදුරුවනේ අවසරයි. ලෝකය පුරාම ඉඳගෙන ලංකාවේ වගේම ලෝකෙ පුරාම ඉඳගෙන අන්තර්ජාලයෙන් net YouTube නාලිකාවෙන් අපිව බලන අහන මේ වෙලාවේ ගෙදරට වෙලා ආයතනයේ මගතොටේ රෝහලේ පොලිසිය ආරක්ෂක විවිධ තැන්වල ඉඳගෙන සමහරලාට වැඩබිමේ ගාමන්ට් ෆැක්ටරිය වෙන්න පුළුවන් පොඩි වෘත්තියක් කරන ගමන් පොඩි ස්වයං රැකියාවක් කරන ගමන් එතන වැඩ කරන ගමන් ඉඳගෙන හෝ ගෙදර ඉඳගෙන අපි වහගෙන ඉන්න පින්වතුනි මව්පියවරුනි දරුවනි අදත් මා බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයට වටින විදියට මේ සිකුරාදා දවසේ සුපුරුදු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරාට. ඉතින් අද දේශනාවේ පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ ඊටාම පින්වන්ත පිරිසක් ඊයේ ජන්මදිනය යෙදී තිබුණු 2025 6/27 ඊයේ ජන්මදිනය යෙදී තිබුණු විමංශයා ලිසඳි ජයරත්න දියණිය කලබල පැංචා වැඩසටහනේ දඟ නැති පැංචි කියන ඒ චරිතයට පනපවන
ආදරණීය දියණියට සුබ පතන්නට කිරිඇල්ලවත්ත නිවිතිගල පදිංචි හර්ෂ ජයරත්න පියතුමන් සහ උත්තරා රත්නායක මව්තුමිය. තමයි විමර්ශා ලිසන්දි ජයරත්න දියණියට සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ කිරිඇල්ලවත්ත නිවිතිගල ඉඳලා. ඉතින් ඒ පින්බර දායකත්වයේ පින්සිතින් මතක් කරනවා නෙත් නාලිකාවේ කලබල පංච වැඩසටහනේ දඟ නැති පැංචි චරිතෙට පනපෝන චූටි දුවක්. ඉතින් සිකුරාදා බණ ටික අහන බව දැනගන්නට ලැබුණා. නෙත් නාලිකාවට ඇවිල්ලා ඒ ගැන කියන බව දැනගන්නට ලැබුණා. සිකුරාදා රෑ අපි බණ ඇහුවා. මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා බණට කියලා කියනවා කියලා දැනගන්නට ලැබුණා. ඒ නිසාම අද දවසේ දේශනාවේ පින්බර දායකත්වය ගැන කටයුතු කරන චූටි දුවටත් ඒ වගේම ඒ පියතුමාට සහ මෑණියන්ටත් සෙත් පතමින් අපි දේශනාව ආරම්භ කරනවා. දේශනාව අවසානයේ ආශිර්වාද කරන්නට අවස්ථාව තියාගෙන. වර්තමානයේ වන විට සිකුරාදා රාත්‍රී ධර්ම දේශනාව විශාල පිරිසක් අහනවා පින්වත්. ඒක සතුටට කාරණාවක්. ලැබෙන දුරකථන ඇමතුම් ලැබෙන ආරාධනා මේ හැමදේම බැලුවාම අපිට දැනෙනවා ඔබේ ජීවිතය කතා කරමින් මේ දේශනාව ඇතුලේ හැමෝම බොහොම ආදරණීයව නොයිවසිල්ලෙන් සිකුරාදා දවසේ අද හාමුදුරු මොනවද බණට කියන්නේ කියලා අහගන්නට බලාගෙන ඉන්න පිරිසක්. දැන් මේ සිකුරාදා බණ ටික අනිත් දේශනා වගේම තමයි පුරුද්දක් විදියට පුරුදු කරගත්තු විශාල පිරිසක් ඉන්නවා. අපිට මතකයි පසුගිය කාලේ අපි වැඩම කළා බිබිල නගරයට. බිබිල නගරේ විහාරස්ථානෙට මම හිතන්නේ දහස් සංඛ්‍යාත මහා ජන ගඟක් එකතු වෙලා තිබුණා. ඉතින් අපිට බොහෝම සන්තෝෂයි නෙත් අහන නෙත් බණ අහන බොහෝ පිරිස් ඒ ශාසනාරක්ෂක බලමණ්ඩලේ බිබිලේ ශාසනාරක්ෂක බලමණ්ඩලේ අපේ සෝරත හාමුදුරුවෝ සංවිධායකත්වයෙන් මහා ධර්ම දේශනාවක් තිබුණා බිබිල නගරේ විහාරස්ථාන. දහස් සංඛ්‍යාත විශාල පිරිසක් රැස් වුණා. හැමෝම කිව්වේ අපි බණ අහනවා සිකුරාදා රැට. ඊළඟට අපිට මතකයි පසුගිය කාලේ අපි වැඩම කළා මේ මතක සිටින වැඩසටහන් විදියට පින්වත්නි දොරමඩලාව විහාරස්ථානෙට අපි වැඩම කරා මේ අනුරාධපුර මිහින්තලේ පැත්තේ. දොරමඩලාව පන්සලට විශාල පිරිසක් බණ අහන්න ඇවිල්ලා හිටියා. ඉතින් මේ හැම දිනම අපේ හාන්දුනේ අපි සිකුරාදා බණ අහනවා ජීවිතයට යමක් ලබා ගන්නවා එකතු කර ගන්නවා කියලා කියනකොට නෙත් නාලිකාව විදියටත් අපිට සායනහන්සලා විදියටත් පුදුම සතුටක් දැනෙනවා. පින්වත්නි මේ ධර්ම දේශනා කරනවා කියන එකත් අපි සමාට රෝගී වෙලා රෝගී තත්ත්වයන් වල ඉඳගෙන බොහොම අමාරුවෙන් ඇවිල්ලා මේ දේශනාවන් කරනකොට ඒ කායික වේදනාවන් අපේ දුරු වෙලා යනවා. ඔය ඇත්තෝ ජීවිතයට දෙයක් ගත්තා කියලා දැනෙනකොට. ඒ නිසා අද දේශනාව පින්වත්නි මම කල්පනා කළා මේ විදියට ආරම්භ කරන්න. රාගය සමාන රාගයට සමාන ගින්නක් නෑ. මේක ලෝකේ මහා පුදුම ගින්නක්. දැන් මේ බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ අම්මා අප්පච්චි ගෙවල් ඇතුලේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කාලේ සමගියෙන් ඉන්න පුළුවන් කාලේ පොඩි ඇද කුද ඇති වෙලා තියෙන්නේ වචන ඇති වෙලා තියෙන්නේ මේ රාගයත් එක්ක. අනිත් කෙනා සැක කිරීම එක්ක. ඒ කියන්නේ තමන් රාගයෙන් සන්තරපණය නොවෙනකොට අනිත් කෙනාගේ සමහර වෙලාවට අනිත් කෙනාව සැක කරනවා.
ඔහු හෝ ඇය වෙන කෙනෙක් එක්ක රාගයෙන් බැඳිලා ඇති කියලා ප්‍රේමයක් නෙමෙයි පින්වත්නි. ප්‍රේමය ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රේමය නෙමෙයි රාගය ළඟ තමයි කුහකත්වය එනවා. රාගය ළඟ ගැටීම එනවා. රාගය ළඟ අනිත් කෙනා තව කෙනෙක් එක්ක රාගයෙන් බැඳිලා ඇති. සමහරට Tamanට සම්බන්ධ නැති අය ගැන වුණත් ඒ රාගික සිතිවිලි එනවා. සමහරලාට අම්මා තාත්තා කැමති නෑ දුවයි බෑනයි මේ ආදරෙන් ඉන්නවට. ඒකට කුහකත්වයක් එනවා. කුහකත්වයක් එනවා. මට නැති ආදරයක් දුවට ලැබෙනවා. මට නැති ආදරයක් පුතාට ලැබෙනවා. ඒ අය ආදරෙන් ඉන්නවා කියලා අම්මා තාත්තාගේ හිතේ වුණත් කුහකත්වය එනවා. සමහරට අයියා අක්කාගේ හිතේ කුහකත් එනවා. මට නැති ආදරයක් නංගිට ලැබිලා. මට නැති ආදරයක් එහෙම නැත්නම් මට නැති රාගයෙන් සන්තරපණය වීමක් අක්කට ලැබිලා කියලා ඒ කුහක හිතක් එනවා. එතකොට අර සමගියෙන් ඉන්න සතුටෙන් ඉන්න ආදරණීයව ඉන්න අයව වෙන් කරන්න බෙදන්න කේලම් කියන්න දෙපැත්තට කරන්න එයාලා එහෙම දෙපැත්තට වෙනවා නම් සතුටු වෙන්න වෙනම පිරිසක් ගොඩ නැගෙනවා. අන්න එහෙමයි සමාජය. රටේ ලෝකෙ ගත්තත් එහෙමයි සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ගේ සතුට නැති කරන්නට බොහෝ අය උත්සාහ දරනවා. කුහකත්වයක් ඇති වෙනවා. ප්‍රේමය ගැන කුහකත්වයක් ඇති වෙනවා. ආදරණීය බව කුහකත්වයක් ඇති වෙනවා. කාමයේ රාගය ගැන කුහකත්වයක් ඇති වෙනවා. සමහරලාට Tamanගේ මහත්මයා හෝ Tamanගේ බිරිඳ Taman එක්ක ආදරණීය වචනයක් කතා කරන්නේ. Taman එක මාස ගානකින් අවුරුදු ගානකින් ආදරණීය ප්‍රිය වචනයක් කතා කළන. ආන් අර පිරිසෙම නේ සතුටෙන් ආදරණීයව ඉන්නවා කියලා කුහකත්වයක් ඇති වෙනවා. අන්න ඒ වගේ. මේ ලෝකේ රාගය හා සමාන ගින්නක් නෑ. මේක මහ ගින්නක්. මේක මහ ගින්නක්. මේක පුච්චලා දාන දෙයක්. මේක අලු කරන දෙයක්. මේ ලෝකේ ප්‍රශ්න වලින් පින්නදී භාගයට භාගයක් නෙමෙයි විශාල ප්‍රශ්න ප්‍රමාණයක්. මම සම්පූර්ණ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක්. ඇති උනේම මේ රාගය නිසාමයි. වෙන දෙයක් නිසා නෙමෙයි. මේ රාගය නිසා. ඕක ඔයයතෝ තේරුම් ගන්නවා නම් කොච්චර වටිනවද කියලා හිතලා බලන්න. මේ රාගය නිසා මිනිස්සු විනාශ වුණා. මේ රාගය නිසා පිලිස්සිලා ගියා. මේ රාගය නිසා මෙරි මෙරි උපන්නා. ද්වේෂය හා සමාන අල්ලා ගැනීමක් නැහැ. දේශයෙන් අල්ලා ගැනීම. ද්වේෂය හා සමාන රාග ද්වේෂ කියලා කියනවා. මේ රාගය වගේම භයානකක් තමයි ඊළඟට ද්වේෂය. රාගය ළඟට ඊළඟට උපදිනවා ද්වේෂය. ද්වේෂය උපදිනවා. ද්වේෂය හා සමාන අල්ලා ගැනීමක් නැහැ. අල්ලා ගැනීම අතර ද්වේෂය තමයි මහ පුදුම අල්ලා ගැනීම. අතහැරෙන්නේ ගැටීම තමයි. ප්‍රශ්නම තමයි අර්බුදම තමයි. ඊළඟට මෝහය හා සමාන දැලක් නැහැ. මෝහය කියලා කියන්නේ මෝඩකම. මෝඩකම මේක විවිධ ප්‍රභේද තියෙනවා. මේක දැලකට උපමා කරන්නේ. අහුවෙන්නේ නැහැ මෝහය තියෙනකොට කිසි දෙයක්. විද්‍යාව පහළ වෙන්නේ නැහැ. දැනීම ඇති වෙන්නේ නැහැ. හරි භයානකයි මේ රාග ද්වේෂ මෝහ කියන එක. හරි භයානකයි. යම්කිසි ජීවිතයක යම්කිසි තැනක රාග ද්වේෂ මෝහ ප්‍රබලයි නම් ඒ පුද්ගලයා හරි භයානකයි. වනේ සතෙකුට වඩා කැලේ සතෙකුට වඩා පුතා කැලේ සතෙකුට වඩා භයානකයි රාග ද්වේෂ මෝහ දැඩිව වර්ධනය වුණු. ඒ කියන්නේ අඩුවෙන් තියෙන කෙනා හොඳයි කියනවා නෙමෙයි. දැඩිව වර්ධනය වුණු කෙනා අඩුවෙන්වත් රාග ද්වේෂ මෝහ තිබිය යුතු නැහැ. හැබැයි මේ රාග ද්වේෂ මෝහ දැඩි ලෙස රාගිකයි නම් දැඩි ලෙස මෝහය නම් දැඩි ලෙස ද්වේෂය නම් මේ පුද්ගලයා හරි භයානකයි. ඊළඟට තෘෂ්ණාව හා සමාන නදියක් නැහැ. තණ්හාව නදියකට උපමා කරනවා. තණ්හාව නදියකට උපමා කරනවා කියන්නේ අම්මා නදිය මොනවා දැම්මත් කුණු දැම්මත් හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් සල්ලි දැම්මත් මිනිස්සු පැන්නත් ගහගෙන යනවා. ප්‍රමාණවත් කමක් නැහැ. කොයිතරම් ජලය ආවත්
ගං ඉවුරු කඩාගෙන බිඳගෙන හරි ගහගෙන යනවා නදිය කියන එක. නදිය කියන එක එහෙමයි. ඒ නිසා තෘෂ්ණාව හා සමාන නදියක් නැහැ. තෘෂ්ණාව උපමා කරන්නේ නදියකට පින්වත්නි. තෘෂ්ණාව උපමා කරන්නේ. ආන් එහෙනම් ජීවිතේ මතක තියාගන්න ඕන පින්වත්නි මේ කොච්චර තිබ්බත් මදි මිනිස්සු ඉන්නවානේ. කොච්චර තිබ්බත් මදි මිනිස්සු. කොච්චර තිබ්බත් ගොඩ ගහන මිනිස්සු. දැන් මේ බනහගෙන ඇති එහෙමයි. සමහරලාට සමහර අය ඉන්නවා ඔය තණ්හාදික, රාගාදික, ද්වේෂාදික, මෝහාදික අය තමයි හොඳ උපාසකයෝ වාගේ. සමහරට ඇඳ යටට අත දාලා ගන්න බෑ. බඩු මුට්ටු හංගගෙන එකතු කරගෙන මේ අර පිරිමැස්ම අනාගතයක් ගැන හිතලා වැඩ කිරීම ගැන නෙමෙයි මම මේ කියන්නේ. සමහරලාට කුලල් කා ගන්න, සමහරලාට බැන අඬ ගහ ගන්න, පොඩි දෙයටත් රාගාදිකව, ද්වේෂාදිකව, මෝහාදිකව තණ්හාවෙන් දඟලන සමහර අය ඉන්නව නේද? ඒ සමහර අය බණ ඇහෙනකොට ඉතාම ඉක්මනින් වැඳගෙන වාඩි වෙනවා. ඉතාම ඉක්මනින් මේ කියන්නේ බණ ඇහුවට වැඩක් නැහැ. බණ ඇහුවට වැඩක් නැහැ. බණ ඇහුවට වැඩක් නැහැ. බණ වෙලාවට වාඩි වෙනවා. පන්සලේ පින්කම් වෙලාවට ඉස්සරහින් වාඩි වෙනවා. සුදු අඳිනකොට ඉස්සෙල්ලාම අඳිනවා. ඒ වුණාට වැඩක් නැහැ පින්වත්. මේ අහන දේවල් වලින් Tamanගේ රාගය, දේශය, මෝහය, තණ්හාව ෂය කරන්නේ නැත්නම්, අඩු කරන්නේ නැත්නම් කොයිතරම් ඇහුවත් වැඩක් නැහැ. දැන් හිම අය අද අහගෙන ඇති. දැන් ඔබයි පැත්තටම අනිත් අතට හැරිලා බලන්න. වැඩේ කියන්නේ දැන් මේ රාගාධික, ද්වේෂාධික, මෝහාධික, තණ්හාධික කෙනාට දැනෙන්නේ තමන් ළඟ එහෙම නරක ගුණ, ගතිගුණ තියෙනවායි කියලා. නරක ගතිගුණ තමන් ළඟ තියෙනවායි කියලා. හිතෙන්නේ දැනෙන්නේ තමන් හරි කියලා, තමන් නිවැරදි කියලා. තමන් තමයි නිවැරදි, තමන් තමයි හරි කියලා හිතෙන්නේ. අනිත් අය වැරදි වගේ කියලා පේන්නේ. ඒ නිසා ගොඩාක් වැදගත් පින්වත්නි, තමන් දිහා බලලා තමන්ගේ වැරදි තිබෙනවා නම්, තමන්ගේ අඩුපාඩු තිබෙනවා නම් ආන් ඒවා හදා ගන්නවා නම් ඊටාම වැදගත් පින්වත්නි. ජාතක පාළියේ සඳහන් වෙලා තියෙනවා දසක නිපාතේ පින්වත්නි මේ ලස්සන සිද්ධිය. මේ සිද්ධියෙන් කියා දෙන්නේ පින්වත්නි තමන්ගේ ළඟ තියෙන දේවල් වලින්, තමන්ට පිනට ලැබුණු දේවල් වලින් සතුටු නොවෙන, ඒ වගේම තමන්ට ලැබිලා තියෙන දේවල්ුත් දුක පිණිසම හේතු කරගන්න, තමන්ට කරදර ගෙන්න ගන්න. දැන් තමන්ගේ ජීවිතයට අම්මා කරදරගේ කියන එක ගේන්නේ අනුන් නෙමෙයි. දැන් ඔය ඇත්තන්ට හිතෙනව නේද මේ කරදර ඇවිල්ලා තියෙන්නේ, මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ, ඔය අපල ඇවිල්ලා තියෙන්නේ මේ කවුරු හරි අපි දිහා බලන් ඉන්න බැරුවම අපිට කරපුවා කරනේවා. සමහර සෙනසුරට අපි දිහා බලන් ඉන්න බැරුව, අඟහරුට අපි දිහා බලන් ඉන්න බැරුව, ග්‍රහයන්ට අපි දිහා බලන් ඉන්න බැරුව මේ පමුණුවන දේවල් කියලා. නැත්තම් අපි වටා ඉන්න පිරිස් වලට අපි දිහා බලන් ඉන්න බැරුව අපිට ගෙන දෙන ප්‍රශ්න කියලා නෑ. සමහර ප්‍රශ්න තියෙනවා මේ ගොඩක් ඒවා පින්වත්නි කර්මපත සකස් කරගන්නේ අපිමයි, ඔබමයි. ඔබමයි ඔබේ කරදර සකස් කරගන්නේ කියලා ඔබ දවසක හිතුවද? නොගැලපෙන මිනිස්සු ආශ්‍රය කළා, නොගැලපෙන දේවල් කතා කරන්න ගිහිල්ලා, නොගැලපෙන තැන්වල ගැටිලා සංසාරෙත් එහෙමයි. ආන්ගේ කර්ම තමයි අන්නේ සකස් කරපු තමන්ගේ වටපිටාව තමන්ම සකස් කළා. ආන්ගේ සකස් කරපු ගොඩක් දේවල් ඔබේ පාස්සෙන් එනවා අම්මා. කල්පනා කරලා බලන්න. පිටින් එන බාහිර උපද්‍රව වගේම තමයි ඔබ වටපිටාවට අර බුදු කෙනෙක් ඉන්න තැන දේවදත්ත කෙනෙක් හිටියේ. ඒ සංසාරේ කර්මානුරූපව පස්සෙන් ආවනේ. ආන් ඒ වගේ අපේ කතාව ඊට වඩා වෙනස්. අපේ කතාව ඊට වඩා වෙනස්. බුදු කෙනෙක් දේවදත්ත කෙනෙකුට කවදාවත් වරදක් කළේ නැහැ. දේවදත්ත හිටන් හිටියා බුදුන් තමන්ට වැරදි කරනවා කියලා.
හැබැයි අපේ කතාව වෙනස්. අපි සංසාරේ තව අයට වැරදි කරලා තියෙන්න පුළුවන්. දරුවෝ නසලා තියෙන්න පුළුවන්. දරු පවුල් කඩලා තියෙන්න පුළුවන්. සංසාරේ ඊළඟට සංසාරේ මිනි මරවලා තියෙන්න පුළුවන්. මිනිස්සු පුච්චලා මරවලා තියෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් බැලුවාම පින්වත්නි සංසාරේ ඔබ විසින් ඔබේ කරදර ටික විශ්වාස කරනවා. සංසාරයේ ඔබ විසින් ඔබේ කරදර ටික ඔබ විසින් සකස් කරගෙන තියෙනවා. ඒකේ පොඩි සාධාරණත්වයකුත් තියෙනවානේ. හිතලා බලන්න. ඔබේ නිර්වුල් බව සකස් කරනවා වෙනුවට සංසාරේ ඔබ කරලා තියෙන්නේ සංසාරේ ඔබේ කරදර ටික සකස් කර ගැනීම. ඔබේ ප්‍රශ්න ටික ඒ සකස් කරපු පිළිවෙලට තමයි ඔය ප්‍රශ්න පත්‍රේ එන්නේ ඉස්සරහට. ඒ සකස් කරපු පිළිවෙලට තමයි පුතා ඔය කරදර ටික එන්නේ පිළිවෙලට. එහෙම නැතුව මේ සෙනසුරුට ඔබ ගැන මහා වෛරයක් ඇති වෙලා ඔබට කරදර ගෙනාවවත් අඟහරු මේ ඉන්න මහා ජනතාව අතරින් ඔබවම තෝරලා මම මෙයාට ගිහිල්ලා සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් එන්න ඕන. අඟහරු වෙලා ලබන්න ඕන. කේතු වෙලා ලබන්න ඕන කියලා හිතුවාම වෙන්නත් බෑනේ නේද? ඔබ විසින් මේ ඉන්න මහා පිරිස අතරින් එහෙම ප්‍රබල කර්මයක් පරිසම් දෙන්න ඔය හරියන ග්‍රහයෙක් හරි ඇවිල්ලා නීච වෙන්න ඔබ විසින් ඔබේ කරදර ටික සකස් කරගත්තාය කියලා ඔබ විශ්වාස කරනවද අම්මා? ඔබ නතර වෙලා හිතුවද අම්මා? පුතා ඔබ විසින් තමයි ඔබ යන පාර හදාගත්තේ. ඔබ යන පාරට කටු ඉති දාගත්තේ. ඔබ යන පාරට ගල් මුල් දාගත්තේ. එහෙම නැත්නම් ඔබේ ගමනට ඔබේ ජීවිත ගමනට කරදර ඔබේ ජීවිත ගමනට පාපී මිනිස්සු එකතු කරගත්තේ ඔබ විසින්මයි කියලා විශ්වාස කරන නැත්නම් අම්මා කරපු දෙයකින් වෙනත් අය කරපු දෙයකින් ඔබේ ගමනට නරක දේවල් එකතු වුණා නෙමෙයි පුතා. ඔබ විසින්ම සංසාරේ උත්සුක වුණා ඔබට සසරට කරදරම හදාගන්න. උපදින ආත්මවලදී මලයක් පස්සෙන් එන මල පෙරේතයෝ පස්සෙන් එන ප්‍රශ්නම පස්සෙන් එන දේවල්ම කරලා ඒ දේවල් සකස් කරගතාන් ඒවා පිළිවෙලට එනවා. සකස් වුණු පිළිවෙලට එනවා. කර්මපත සකස් වුණු පිළිවෙලට එනවා. ඉතින් අද හිතනවා සමහරලාට ධර්මයක් එපා වෙලා තිනවා. මටමමයි කරදර. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. පන්සල් ගියත් වැඩක් නැහැ. බෝධි පූජා තිබ්බත් වැඩක් නැහැ. දෙවියන්ට කන්න ලව් කරත් වැඩක් නැහැ. අනේ මටම මේ ප්‍රශ්න දැන් මට මේ ආගමික ජීවිතෙත් එපා වෙලා මේ ආගමිකව හිටියට වැඩක් නැහැ අන්න හිතනවා. හැබැයි දන්නේ නැහැ අනාගතයට කොච්චර සුබවාදීවද ධර්මිෂ්ඨව ඉන්න එක කියලා. අද හිතනවා ආගමිකව දිවි ගෙවන එක. එහෙම නැත්නම් සිල්වත්ව දිවි ගෙවන එක. ගුණවත්ව දිවි ගෙවන එක මහා කරදරයක් කොට දකින්නවා. ගුණවත්ව ඉන්න මටම කරදර එනවා. එහෙම නැත්නම් කොහෙවත් යන කරදර Tamanටම එනවා. පුතා ඔබ විසින් සකස් කරපු ඒවා මිසක සිල්වත්කමේවත් බුදුන් පිළිබඳ විශ්වාස කිරීමවත් ධර්මය නිසාවත් කරදර එනවා නෙමෙයි. ඔබ සිල්වත් ඉන්න නිසා කරදර එනවා නෙමෙයි. අද මේ හිටියාට මයි පුතා අම්මා අපච්චි එදා කරපුවා එනවා පස්සේ. එදා කරපුවා එනවා පස්සේ. එහෙනම් ධර්මය දන්න කෙනා ආර්ය ජාතියේ උපන් කෙනෙක් ඉන්නවනම් ආන් ඒ කෙනා කල්පනා කරන්නට ඕන මොකද්ද? තමන් නිවැරදි වෙන්න. තමන් යහපතේ පිහිටන්න. අඩුම තරමේ පින්වත්නි අනාගතේවත් සාර්ථක වෙන්න ඕන කියලා කල්පනා කරන්නට ඕන. පින්වත්නි එදා ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා කතා වෙවි හිටියා. පැවිදි වෙච්ච භික්ෂුවක් මේ ළඟදි පැවිදි වුණු භික්ෂුවක්. දැන් අද වුණත් මේ ශාසනයේ ස්වාමින් වහන්සේලා හිඟවීම නිසා ඊටාම ඉක්මනින් සසුන්ගත කිරීම ආදී කටයුතු හික්මවීම කටයුතු අඩුපාඩු සහිතව සසුන්ගත කිරීම කටයුතු කරනවා. ඉතින් ඒවයින් අපේ හාමුදුරුවනේ මේ ශාසන විරෝධී ශාසනය විනාශ කරන විවිධ චරිත මතුවෙනවා. වැඩේ තියෙන්නේ මේ ඕන තරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ ශාසනයට ආදරණීයව
ශාසනයේ බබළුවන්න ගම් ප්‍රදේශවලට මහා සේවාවන් කරන මහා සංඝ පීතෘන් වහන්සේලා ඉන්නවා. දැන් අපි ගත්තත් ඕන තරම් හොඳ වැඩ කරනවා. ඕන තරම් හිතන්න බැරි කෙනෙකුට හිතන්න බැරි මහා දේවල් අපි කරනවා. හැබැයි ඒවා ප්‍රසිද්ධ වෙන්නෙත් නැහැ, ප්‍රසිද්ධ කරන්නත් බෑ. ප්‍රසිද්ධ කරන්න හැදුවට කවුරුවත් ඒවා අහන්නේ බලන්නෙත් නැහැ. හැබැයි හෙට කිව්වොත් එහෙම කවුරු හරි ආඳුරු නම සින්දු කියනවා, කවුරු හරි ආඳුරු නම නටනවා, කවුරු හරි ආඳුරු නම සංගීත භාණ්ඩයක් වාදනය කරනවා, කොහේ හරි මොකක් හරි එකක් කිව්වොත් එහෙම ඒක පුදුම විදියට ප්‍රසිද්ධ වෙනවා. ඕකනේ පින්වත්නි ලෝකේ හොඳ ප්‍රසිද්ධ කරන්න අමාරුයි. හොඳ ප්‍රචාරය කරන්න අමාරුයි. නරක දෙයක්. දැන් මේ මාධ්‍ය ගත්තත් මාධ්‍යවල හරියට ඉඩ තියෙනවා මේ. නැත්නම් හොඳ දේවල් කරන අය ඕන තරම් ඉන්නවනේ පින්වත්නි. දැන් ප්‍රවෘත්තියක් අරගෙන බලන්න. පුවත්පතක ප්‍රවෘත්තියක් අරගෙන බලන්න. පුවත්පතේ තියෙන්නේ එක්තරා නගරයක තරුණ පිරිසක් නගරය පිරිසිදු කරයි. ඒ ප්‍රවෘත්තිය තියෙන්නේ කොතනද දන්නවද? ඒක තියෙන්නේ පත්තරේ යටම චූටි මේ අඟල් 3ක විතර චූටි කෑල්ලක චූටි ඡායාරූපයක් දාලා තියෙනවා. එක නගරයක තරුණ පිරිසක් මුළු නගරයම පිරිසිදු කරයි. හැබැයි ඒකේ ප්‍රධාන පිටුව හරි එහෙම නැත්නම් ඒකේ වටිනාම පිටුව හරි වෙන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙන එක පලාතක තරුණයෙක් ස්ත්‍රී දූෂණයක් කරයි. ලොකු අකුරෙන් දාලා, ලොකු ෆොටෝ දාලා කරලා තියෙන්නේ මෙහෙම, කරන්න ඇවිල්ලා තියෙන්නේ මෙහෙම, ඒක උනේ මෙහෙම, කරාට පස්සේ ගියේ මෙහෙම, ඔහොම කියලා රංගපාලා එක තියෙනවා. එතකොට ප්‍රවෘත්ති නම් අරකත් ප්‍රවෘත්තියක් නේ. නරක ප්‍රවෘත්තියක් වගේම හොඳ එකත් ප්‍රවෘත්තියක්. කොහේ දරුවෝ රුක්‍රෝපණයක් කරනවා. ඒකෙක දෑනේ වල කැපුවේ මෙහෙම, ගහ හිටෙව්වේ මෙහෙම, ඒක වටේ වැට බැන්දේ මෙහෙම, ඊට පස්සේ ආරක්ෂා කරේ මෙහෙම, ඒකේ ගෙඩි හැදුනේ මෙහෙම, හේවන ලැබුණේ මේ. එහෙම ඒව නැහැ. ඒක තියෙනවා අර පැලයක් අතේ තියාගෙන ඉන්න පොඩි ෆොටෝ එකක් දාලා අඟල් 3ක 4ක පොඩි කෑල්ලක් කොහේ හරි පිටුවක් ඔය ඉතුරු වෙන තැනක අස්සක දාලා තිනවා. අසවල් පළාතේ තරුණ පිරිසක් රුක්රෝපණ වැඩසටහනක් කරයි. පරිසරයේ. එතකොට රුක්රෝපණයක් කරනවා කියන එක කොයිතරම් මේ ආත්ම ගාන පරිසම් දෙන. රුක්රෝපණයක් කරන හේවන මේ ඔක්සිජන් වාතය මේ ස්වභාව දහමේ ගහකොළ රැකීම කියන්නේ ජීවයේ ආරක්ෂාව. කොයිතරම් පැවැත්මට වැදගත් දෙයක්ද? ඒක නැහැ. ඒකට ඉඩක් නැහැ. ඒක ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. ආන් අර වගේ එකක්. ඔය හරි පිස්සෙක් පිස්සු නැටුවාම ගිහියෙක් හෝ පැවිද්දෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඔය රාජකාරී මේ වශයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එව්වට මහා පුදුම ප්‍රසිද්ධියක් තියෙනවා. නරකයක ප්‍රවෘත්තියක් වෙනවා වගේම හොඳ එකත් ප්‍රවෘත්තියක් වෙන්න එපායි. හොඳ එක ඒ තරම් ප්‍රවෘත්තියක් වෙන්න. එහෙනම් අපි පුරුදු වෙන්නට ඕන හොඳ ප්‍රවෘත්ති, හොඳ දේවල්, යහපත් දේවල් වැඩිපුර කතා කරන්න, වැඩිපුර ප්‍රසිද්ධ කරන්න. නරක වැඩක් කරපු මිනිහා ප්‍රසිද්ධ කරන්න දෙයක් නැහැ පින්වත්නි. ඒ මනුස්සයාට දඬුවම් දීම, ඒ මනුස්සයාට ඒ අදාළ දඬුවම ලබා දීම, ආයි කෙනෙකුට ඒක නොකරන්න දඬුවමක් දීම තමයි කරන්න ඕන. හැබැයි හොඳ දේ කරපු කෙනා ඒක ඉස්මතු කරලා පෙන්නලා ඒ නගර සෝදන කටයුත්ත, ඒ රුක්රෝපණ කටයුත්ත, ඒ හොඳ වැඩේ කොයිතරම් ඉන්නවද? ඔය සමහර ළමයි ඉන්නවා පාසල් වලට කියලා ඩෙස්ක් පුටු මේ ප්‍රතිසංස්කරණය කරන, විද්‍යාගාර වලට බඩු පරිත්‍යාග කරන, දරුවන්ට පොත්පත් දෙනවා, ජලය නැති පාසල් වලට, ජලය නැති ගම්මාන වලට ගිහිල්ලා ඒ නලලින් ආදිය හදලා ජලය ලබා දෙනවා. ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා. දැන් ඔය සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. මම දැක්කා ඔය දකුණු පළාතේ ඉන්න බුද්ධයාගම ධම්මසේන හාමුදුරුවෝ කියලා. ඔය දික්වැල පැත්තේ. ඒ බුද්ධයාගම ධම්මසේන හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ ගෙවල් හදලා තියෙනවා. ඔයත් විශ්වාස කරනවාද? මේ බණහන ඔයත් අද අහලා බලන්න. ඔය දික්වැල පැත්තේ පින්වත්නි උන්වහන්සේගේ පන්සලත් සුනාමියට කැඩිලා ගියා. බුද්ධයාගම ධම්මසේන හාමුදුරුවෝ කියලා දික්වැල පැත්තේ. උන්වහන්සේ ගෙවල් හදලා තියෙනවා. ගෙවල් 200කට වැඩිය මේ ලංකාවේ. දුප්පත් මිනිස්සුන්ට. ඔයත් අහලවත් තියෙනවද එහෙම ආඳුරු නමක් මේ ලංකාවේ හිටියා කියලා? ඔයත් දන්නවා සින්දු කිව්වා ආඳුරෝ කිව්වොත් දන්නවා. නටපු ආඳුරෝ කිව්වොත් දන්නවා. මොකද මාධ්‍යවල ප්‍රසිද්ධ වෙන තැන්වල හරියට ඉඩ දුන්නා නේවට. පිස්සු ආඳුරෝ සිවුර ගලවලා දුවපු ආඳුරෝ කිව්වොත් දන්නවා. දැන් ගිහියත්ෝ ගත්තත් එහෙමයි. හැබැයි ඔයත් අහලා තිබ්බාද ස්වාමීන් වහන්සේ නමක්
බුද්ධයාගම ධම්මසේන කියලා ආඳුරු නම දික්වැල්ල පැත්තේ ඉන්නවා. ඒ හාඳුරු දුප්පත් මිනිස්සු ඔයාගෙන ගිහිල්ලා ගෙවල් 200කට වැඩිය අදලා තියෙනවා. රෝදපුටු 1000 ගාණක් දීලා තියෙනවා. සොයන් රැකියා කරන මිනිස්සුන්ට අප්‍රමාණ රෙදිමහන මැසින් ආදී දේවල් දීපු ආඳුරු කෙනෙක් දික්වැල්ලේ බුද්ධයාගම ධම්මසේන කියලා ඉන්නවා කියලා අහලා තිබ්බද? අන්න බලන්නකෝ. හොඳ පැතිරෙන්නේ නැහැ. මාධ්‍යවලවත් නැහැ මේවා. ඒ වගේ හොඳ දෙයක් කරනවා නම් ඔය චූටි තැනක කොහරි අයිනක පොඩ්ඩක් දාලා තියෙනවා. ඉමි නමක් ගෙයක් අදයි. ස්වාමින් වහන්සේ නම රෝද පුටුවක් දෙයි. ආන් ඒ වගේ. සොයන් රැකියාවට මාන මැසිමක් දුන්නා ආඳුරු නම. කියලා පොඩි අකුරු දෙකක් දාලා චූටි එකක් දානවා කොහෙන් හරි. අන්න ඒ වගේ. ඒ නිසා අම්මා හොඳ පැතිරෙන්නේ නැහැ. හොඳට තැනක් නැහැ. ඒ හොඳ සමාජගත වෙන්නේ නැහැ. ඔයත් උනත් හොඳ දෙයක් දැක්කම ගෙයක් කඩලානේ. හැබැයි ගෙයක් කඩලා කිව්වොත් එහෙම නැත්නම් ගෙදරට පැනලා ස්ත්‍රී දූෂණයක් කරලා කිව්වොත් ඔයත් ටිකක් බලනවා. කොහොමද ගිහිල්ලා තියෙන්නේ ඒකට? කොහොමද ගේ කඩලා තියෙන්නේ? කොහොමද ස්ත්‍රී දූෂණය කරලා තියෙන්නේ? කොහොමද ස්ත්‍රිය ඒ දූෂණයට කොටු කරගෙන තියෙන්නේ? මොනවද එතන කරලා තියෙන්නේ? මොනවද තිබුණු ලාංඡන? ඕනෝම ඕක දිගට බලනවා. හැබැයි ගෙයක් හැදුවා කිව්වොත් කොහොමද ගේ හැදුවේ? කොහොමද මුදල් ලැබුණේ? අනේ අපිත් එකක් හදන්න ඕන. අපිත් එයාට උදව් කරන්න ඕන. එහෙම දිගින් දිගට කොහොමද හිතක් පහළ වුණේ? අවුරුදු කීයක ඉඳලා එයා ඒක කරනවද? එහෙම එව්වේ නැහැ. ගෙයක් ඇදීමක් නේ. රෝද පුටුවක් දීලානේ. මහාන මැසිමක් දීලානේ. ආන් ඒ වගේ. අන්න ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, හොඳ ප්‍රචාරය කරන්න ඕන. හොඳ කතා කරන්න ඕන. හොඳ කීර්ති ഘോഷා නගන්න ඕන. දැන් ඔන්න බලන්න පින්වත්නි, මේ ස්වාමීන් වහන්සේ ටිකක් දඩබ්බරයි. මේ භික්ෂුව මම මේ කියාගෙන ආවෙත් පින්වත්නි, මේ වැඩි වියටපත් වෙලා පැවිදි කරනකොට පැවිදි වෙන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන වයසක ඕන විදිහක. හැබැයි නිවැරදි හික්මීමක් ශාසනය ඇතුලේ තියෙනවා. නිවැරදි හික්මීමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පින්වත්නි මේ ශාසනයේ මේ අවවාද අනුශාසනා දෙනකොට, මේ භික්ෂුව අවවාද අනුශාසනා දෙනකොට මේ දුර්ලභ පැවිද්ද ලබලා දැන් මේ ස්වාමින් වහන්සේලාගේ පවතින්නේම පින්වත්නි මේ අවවාද අනුශාසනා සාන්වහන්සේ නමක් වුණාම බුද්ධ ධම්ම කියන මේ කොටස් දෙකට අනුව පවතින්න ඕන. Tamanට ඕන විදියට, වෙන කෙනෙකුට ඕන විදියට මමයි රජා කියලා නෙමෙයි, ධර්මයට අනුවයි බුදුන්ට අනුවයි පවතින්න ඕන ස්වාමීන් වහන්සේලා. ඊළඟට ගිහි ඇත්තෝ, දැන් උපාසක උපාසිකා කියන්නේ බුද්ධ ධම්ම සංඝ, මේ තෙරුවනට අනුව පවතින්න ඕන ඔය ඇත්තෝ. අපිට ආගමක් නැහැ, අපි පින්පව් තකන්නේ, අපි ඒ උනාට හාමුදුරන්ගේ වැරදි හොයනවා, අපි පන්සලේ වැරදි හොයනවා, අපි පල්ලියේ වැරදි හොයනවා, අපි කෝවිලේ වැරදි හොයනවා, අපි ආගම් වලට නැහැ. එහෙම එකක් නෙමෙයි. දැන් ඔය ඇත්තෝ බෞද්ධ නම් පවතින්න ඕන බුද්ධ සම්ම සංඝ. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන්ට අනුව පවතින්න ඕන. ධර්මයට අනුව පවතින්න ඕන. තෙරුවන් සරණ ගිහිල්ලා පවතින්න ඕන. සංඝයා වහන්සේ නම්, ස්වාමීන් වහන්සේ නම් බුද්ධ ධම්ම කියන මේ කොටස් දෙකට අනුව පවතින්න ඕන. එහෙම නැතුව Tamanට ඕන විදියට, Tamanට ලොකු දායකයෝ ඉන්නවයි කියලාවත් එහෙම පවතින්න බෑ. එහෙම පැවැත්මක් නැහැ. ශාසනයේ මුල ඉඳලා විනය තමයි තියෙන්නේ. ශාසනයේ මුල ඉඳලා නිහතමානීකම තමයි තියෙන්නේ. අවවාදය අනුව තමයි පවතින්නේ මේ ශාසනය. හිටියා පින්වත්නි, පුදුම තරම් අවවාද අපේක්ෂා කරපු භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේලා ප්‍රාර්ථනා කළා අනේ මට අවවාද ලැබේවා, අනුශාසනා ලැබේවා කියලා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කළා. ඉතින් ඔය ඇත්තන්ගේ ජීවිතේ අවවාද නොරුස්සන කෙනෙක් වෙන්න එපා. දැන් අමල තාත්තලුණත් ඉන්නවනේ. සමහරට අම්මල තාත්තලා ඉන්නවා දරුවන්ගේ අවවාද ගන්න කැමති නැහැ කෙනෙක්. ඒ ළමයිනේ. ළමයින්ගේ අවවාද වලට දෙමව්පියෝ එච්චර කැමති නැහැ. දෙමව්පියන්ගේ අවවාද පිළිගැනීම පමණයි. දෙමව්පියන්ගේ අවවාදත් පිළිගන්න. හැබැයි සමහර තැන්වල දෙමව්පියන්ට ළමයින්ගේ අවවාද වැදගත් වෙන තැන් තියෙනවා. ඒ කාරණාව ගැන දෙමව්පියන්ට වඩා ළමයා දැනගෙන හිටියා. එනිසා ඒ අවවාදයේ වටින තැන් තියෙනවා. සමහරලාට ළමයින්ගෙන් හරි අවවාද ගන්න යුතු දෙමව්පියොත් ඉන්නවා. ගත යුතු දෙමව්පියොත් ඉන්නවා. එහෙම කැමති නැහැ. ඒකටත් හිතේ සමහර දෙමව්පියෝ, වැඩිහිටියෝ, දැන් ගුරුවරු ඉන්නවා. ගුරුවරයා ශිෂ්‍යයාට අවවාද දෙනවා වගේම සමහර තැන්වල සමහර කාරණාවලින් ශිෂ්‍යයාගේ අවවාදය ගුරුවරයාට වැදගත් වෙන තැනුත් එන්න පුළුවන් ගුරුතුමනි. එතකොට හිතනවා
මගේ මේ අන්තේවාසිකයාගෙන් අතවැසියාගෙන් මාවවාද ලබා ගැනීම එක පහත් ක්‍රියාවක්. හැබැයි සත්‍ය බව පෙනිපෙනී වුණත් ප්‍රතික්ෂේප කරනවා. මොකද මේක කිව්වේ ගෝලයානේ, ශිෂ්‍යයානේ. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා සමහරලාට ඔය උතුම් මහරහතන් වහන්සේලා කුඩා සාමණේරයන් වහන්සේලා කියන දේ අහලා තියෙනවා. කුඩා සාමණේරින් වහන්සේලා මේක වැරදි නේද ස්වාමීන් වහන්සේ, මේක මෙහෙම නේද ස්වාමීන් වහන්සේ කිව්වම අනේ සාදු ඇත්ත තමයි කියලා වැඳලා. ඒ කියන්නේ අවවාදය කියන එක ඒ තරම්ම උතුම් දෙයක් අම්මා පුතේ. වැඳලා පිළිගන්න ඕන දෙයක්. අවවාදය කියන එක වැඳලා පිළිගන්න ඕන දෙයක්. මොකද දන්නවද? මරණයෙන් හරි හිරගෙන් හරි නැත්නම් සසර මහා දුකකින් හරි බේරෙන්න දෙන අවස්ථාවක් නේ අවවාදය කියලා කියන්නේ. ඒක වැඳලා පිළිගන්න ඕනනේ. දොහොත් මුදුන් දීලා අවවාදය දෙන මිනිහා පිළිබඳව වෛරකින් හිතන්න නෙමෙයි. මගේ වැරද්ද කිව්වා. හිතා මං ඔබට කරන්නම්. අයිමනේ හිතන්නේ. මං ඔබට කරන්නම්. මට අවස්ථාව ආගම මට අවවාද සමහරලාට අවවාද දෙන කෙනාගේ අතේ වැරදි තියෙන්න පුළුවන්. එහෙමත් තියෙනවා. ඉතින් අවවාද දෙන්න කලින් Taman නිවැරදි වෙලා ඉන්න ඕනේ. ඒක එකක්. හැබැයි අවවාද දෙන කෙනාගේ අතීතයේ වැරදි තියෙන්න පුළුවන්. අනාගතයට ඇති වෙන්නත් පුළුවන්. හැබැයි වර්තමානයේ ඔහු නිවැරදි වෙන්න පුළුවන්. අතීතේ වැරදි තිබුණා. සමහරට අවවාද දෙන කෙනා අවවාදයක් දෙනකොට අතීත ඔහුගේ වැරදි සිහිපත් කළා. ඔබ කොහොමද මට අවවාද දෙන්නේ? ඔබත් අතීතේ මෙහෙම කරානේ. එහෙම කිව්වට අර අවවාදය මට වැදගත් නම් පින්නත් ඔහු අතීතේ කරපුවා ගැන කතා කරන්න නෙමෙයි. ඔහු සමහරට අතීතේ කරපු දේවල් වලින් ලද අත්දැකීමෙන් දෙන අවවාදයක් වෙන්න පුළුවන්. උපදේශයක් වෙන්න පුළුවන්. හැබැයි මේ අවවාදය Tamanට වැදගත් නම් ඔහුගේ තරාතිරම මැන ඉන්න එක නෙමෙයි කරන්න ඕන. ඒ අවවාදය අරගෙන Taman හැදෙන එකයි. මොකද ඒක වටින්නේ Tamanටයි තමන්ගේ සසරටයි. ඔන්නෝව තමයි කල්පනා කරන්න. දැන් මොකද උනේ? මේ භික්ෂුව පින්වත්නි අවවාද පිළිගන්නේ. අවවාද පිළිගන්නේ. මේ භික්ෂුව පින්වත්නි අවවාද ප්‍රතික්ෂේප කරනවා. අවවාද දෙන්න ගියාම එකට එක කියනවා. අවවාදේ පිහිටන්නේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තීරණය කළා මේ භික්ෂුව අවවාද දෙන්න සුදුසු නැහැ. අවවාදය දුන්නාට පස්සේ පින්වත්නි ප්‍රතික්ෂේප කරනවා. මෙයත් එක්ක තර්ක විතර්ක වලට යන්න සුදුසු නැහැ. ඉතින් මේ කාරණාව ධම්සභාවේ සාකච්ඡා වෙන විට බුදුහාඳුරුව වැඩියා වෙනදා වගේම පින්වත්නි බුදුහාඳුර ඇහුවා භික්ෂුන් වහන්සේලාගෙන් කුමක්ද මා වඩින විට කතා කර කර හිටියා. අනේ බුදුහාඳුරනේ මෙන්න මේ භික්ෂුව ගැන. මේ භික්ෂුව අවවාදය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. අවවාද දුන්නාම මේ භික්ෂුව එකට එක කියනවා. මං විතරද? තව අය නැද්ද? දැන් ඔය එහෙමයි ඉන්නවනේ. අවවාදයක් දුන්නාම අහනවා මේ ලංකාවේ ඔය වැරද්ද කරන්න මං විතරමද ඉන්නේ? තව අය නැද්ද? දැන් ඔය ගෙවල් වල ළමයින්ට දෙයක් කිව්වා මෙහෙම ඇතිනේ. තාත්තට පේන්නේ මං විතරමද? නංගි පේන්නේ නැද්ද? දැන් නංගිගෙත් ඒ වැරද්ද තියෙන්න පුළුවන් පුතා. හැබැයි ඔබට කිව්ව එකේ ඔබේ වැරද්ද හදාගන්න. නංගිගේ වැරද්දෙන් ඔබට ප්‍රතිඵල ගෙනත් දෙන්නේ නැහැ. ඔබේ වැරද්දෙන් ඔබට ප්‍රතිඵල ගේනවා මිසක. එනිසා ඔබේ වැරද්ද හැදුනොත් ඒ ප්‍රතිඵලෙත් ඔබට. එනිසා සමහර අය ඉන්නවා. සමහරලාට සැමියා බිරිඳ දෙන්න බිරිඳට යමක් කිව්වම බිරිඳ අහනවා මං විතරද තමුසෙත් නැද්ද කියලා අහනවා. එහෙම අහනවා. සමහරට මහත්යට දෙයක් කිව්වම මං විතරද ඔබෙගෙත් මේ වැරද්ද නැද්ද කියලා අහනවා. අන්න ඒ වගේ අවවාදයක් දුන්නා පෙරලා අවවාදය දුන්නු කෙනා. දැන් සානහසේ බණට කිව්වාට පස්සේ අවවාදයක් සමහර ඇත්තෝ ඉන්නවා අපි විතරද ඔය හාමුදුරුවරුත් ඉන්නේ ඕන තරම් වැරදි කරන කියලා ඉන්නවා. එහෙම ඉන්නවා. ඒ දුන්න අවවාදයෙන් තමන් හැදෙනවා වෙනුවට පෙරලා අනිත් පැත්තට නිදර්ශනයක් හේතුවක් අදනවා ඉන්නව නේන්නම්. ඕනෑ තරම් ලෝකේ වැරදි තියෙන අඩුපාඩු තියෙන පස්පව් කරගන්න දුසිල්වත් මිනිස්සු විවිධාකාර පූජකයෝ විවිධාකාර අය විවිධාකාර තනතුරු දරන අය ඒකනේ ලෝකේ කියන්නේ ඒකටනේ. ඉතින් Tamanට දෙයක් කිව්වාම ආයි අනිත් පැත්තට දැන් ළමයෙක් කියලා ගත්තා ඕන තරම් වැරදි කරන ළමයි ලෝකේ ඉන්නේ. මං විතරද කියලා හරියන්නේ නැහැ. ඔව් ඉන්නවා ලෝකේ ඕන තරම් වැරදි කරන ළමයි. මං විතරද පේන්නේ කියලා හරියන්නේ නැහැ. තරුණියෝ ඕන තරම් තරුණියෝ ඉන්නේ ලෝකේ වැරදි කරන මං විතරද පේන්නේ මේ සුළු දේ කරපු මාවමද පෙනුනේ කියලා අහනවා. සුළු දේ ඇති පුතා ලොකු ප්‍රතිඵලයක් කරා යන්න.
සුළුදේත් ඇති කඳුළු පිරිලා දවසක විඳින්න විඳවන්න. එනිසා සුළුදේ හදාගමු. ඔව් ඊට වඩා ලොකු වැරදි අඩුපාඩු තියෙන අය ඉන්නවා තමයි පුතේ. එහෙමයි කියලා ඔබේ සුළු වැරද දිගටම පවත්වාගෙන ගියොත් ඒ සුළුදේත් අර ලොකු දෙයක් තත්ත්වයට පත් වෙයි පුතා. එනිසා අවවාද දෙනකොට ආන් ඒ වගේ පිනති අනිත් පැත්තට කියන අය හිතන අය එක හිතින් හරි හිතනවා මාවමයි පේන්නේ. තව ඉන්නේ මිනිස්සු ඒ මිනිස්සු පේන්නේ අර මල්ලි පේන්නේ අක්කා පේන්නේ මාව පේනවා ආන් එහෙම හිතනවා. ඒ නිසා ඒ සිතවිල්ලේ වරද කොයිතරම් බරපතලද. ඉතින් බුදුහාඳුරෝ අතීත කතාවක් දේශනා කරා මේ භික්ෂුව මුල් කරගෙන. අතීතයේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ බරණැස් නුවර පින්වත්නි 80 කෝටියක් ධනය තිබුණු සිටු පවුලක පුතෙක් උපන්න. 80 කෝටියක් ධනය. පොඩි ධනයක් නෙමෙයි. 80 කෝටියක් ධනය. මේ පුතා උපන්න තාත්තා මැරුණා. අම්මා මේ පුතා හදා වඩා ගත්තා. මෙතන සිද්ධියක් තියෙනවා. මේ අම්මයි තාත්තයි දෙන්නම සෝවාන්. ආර්ය උතුමන් දෙන්නෙක් අම්මයි තාත්තයි දෙන්නම සෝවාන් වෙලා. අම්මයි තාත්තයි සෝවාන් වුණාට පින්වත්නි මේ පුතාට ධර්මය දැනিলা තිබුණේ නැහැ. එහෙම තියෙනවා. ගුණවත් මිනිස්සු ඉන්න ගෙවල් වල දැන් සමහර ගෙවල් වල සමහර අයත් අපිට කියන සායනාංශ අපි සිකුරාදට බණ අහනවා. දැන් අපේ ලේලිත් බණ අහන්න පුරුදු වෙලා බෑන අහන්න පුරුදු වෙලා. දැන් පුතයි ලේලිත් ඔබ වහන්සේ බණ කියනකොට සිකුරාදට ඇවිල්ලා වාඩි වෙලා බණ අහනවා. එහෙම ගෙවල් ඇති. සායනාංශ අපි බණ අහන්න පුරුදු වෙලා. ඉස්සර බණ ඇහුවේ නෑ සායනාංශ. ඒ කියන්නේ ඉස්සර බණවල නරකක් නෙමෙයි මේ කියන්නේ. එහෙම තව සායනාංශ නමකේ බණ හොඳයි. තව සායනාංශගේ බණ කියන එක නරක නෑ. ඒක තිබුණේ ඔබේ හිතේ ප්‍රිය මනාප බව. හැබැයි ධර්මය ප්‍රිය කරන්න ඕන. මොන හාඳුරු කිව්වත් මොන දේශකයා කිව්වත් ධර්මය ප්‍රිය කරන්න ඕන. ඒකෙන් ලාභය ලැබෙන්නේ පුතා ඔබටමයි. ලාභය ලැබෙන්නේ ඔබටමයි. කර්ණ රසායන වීම නෙමෙයි. ලාභය ලැබෙන්නේ ඔබටමයි. ඒ නිසා කවුරු කිව්වත් ආන්න ඕන. කවුරු කිව්වත් හොඳ දෙයක් ඇති ගන්න. දැන් අද මේ අහන ටික තුල යම්කිසි දෙයක් ඔබට ඔබේ බිරිඳට ඔබ දෙපළට ඔය බෑනනුවන් ලේලිය ඔය කවුරු හරි අරගත්තා නම් ඒකේ ලාභය ඔබටනේ මට නෙමෙයිනේ. ඒකේ ලාභය ඔය නැන්දම්මට නෙමෙයිනේ. ඔය ආච්චිට නෙමෙයිනේ. ඔය සීයාට නෙමෙයි අම්මට නෙමෙයිනේ. ඒකේ ලාභය පුතා ඔබටමනේ දුව. ඉතින් ඒ නිසා හොඳ දේ අතාරින්න එපා මොන හේතුවක්වත් යොදවලා. හොඳ දේ අතාරින්න එපා මොන හේතුවක්වත් යොදවලා. ඉතින් දැන් අම්මයි තාත්තයි ආර්ය උතුමන් වුණාට සෝවාන් වෙලා හිටියට පුතා නැහැ. තාත්තා මැරුණා. පුතා හදාගත්ත අම්මා. පුතා හදාගෙන අම්මා කල්පනා කරනවා මේ සිටු දේවිය කල්පනා කරනවා මගේ පුතා ධර්ම මාර්ගයට යොමු කරන්නට ඕන. කොහොම හරි. ධර්මය sannivedanaya කරන්නට ඕන. මගේ උස්ම යන්න කලින් ධර්ම මාර්ගයේ යොදවන්නට ඕන කියලා මේ පුතාට කියනවා. මොකද්ද කියන්නේ? කහවණු 1000ක් දෙනවා අම්මා කියනවා. පන්සලට ගිහිල්ලා සිල් අරගෙන එන්න ඕන පොයේ දවසේ. සිල් සමාදන් වෙලා එන්න ඕන. කහවණු 1000ක් දෙනවා. මෙයා හිටියේ සල්ලි මත. දැන් ওই ගෙවල් වල ඉන්නවනේ. හොඳ ගුණධර්ම තියෙන දෙමව්පියන්ට සමහර දරුවෝ ලැබිලා තියෙනවා. මහා පෙරේත ගතිගුණ. මහා නිර්ලජ්ජී ගතිගුණ. දෙමව්පියෝ හරි හොඳයි. ඒ වුණාට ලෝභ මසුරුකම් ඒ කියන්නේ මේ පින්වත්නි හිතා ගන්න බෑ මේ මසුරුකම්. වැඩි හිටියොත් ඉන්නවා. සමහර හොඳ ගුණ තියෙන සමහර අම්මලා කියන්නේ අනේ හාන්දනේ මේ ළමයා මගේ ළමයෙක් නෙමෙයි. අපි ළඟ නැති මසුරුකමක් මේ ළමයාට කොහෙන් ආවත් දන්නේ. සංසාර පුරුදු පින්වත්නි. ඔය ඇත්තන්ගේ දරුවෝ වුණාට සමහර බිනින්දෑවරු කියන අනේ හාන්දනේ මේ මහත්තයා මගේ ස්වාමිපුරුෂයා පුදුම තද මසුරෙක්. තද මසුරෙක් අර මට්ට කුණ්ඩලී වගේ. කතාවේ වගේ. බිනින්දට බේට් ටිකක් ගෙනත් දෙන්නේ නැහැ, ඇඳුමක් ගෙනත් දෙන්නේ නැහැ. ඔය පරණ ඇඳුමකට අඬ දාලා අඳින්න කියනවා. දරුවෙකුට බඩුවක් මුට්ටුවක් බේට් ටිකක් ගෙනත් දෙන්නේ. සල්ලි ලාච්චු වල දාලා සමහර අය ඉන්නවා වෙනම ලාච්චු කපලා වෙනම ගස් කොළන් ඉරලා වෙනම ලාච්චු හදලා වෙනම කාසි වෙනම ලාච්චු එක සල්ලි වෙනම ලාච්චු එක. දැන් අද බණාන් ඇති. යතුරු කැරැල්ල නැති වුණොත් පණ යනවා. ඉනේ ගහගෙන ඉන්න යතුරු කැරැල්ල. නිදා ගන්නකොට අතට අහු වෙන තැන තියාගෙන ඉන්න. ඉනේට තියාගෙන ඉන්න. ඉනට තියලා තව ඉබ්බෙක් දාගෙන ඉන්න යතුරු කැරැල්ල. ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අද බනහගෙනත් ඇති ආන් ආඳුරු කියනවා අප්පච්චි කියලා ඇති. ආන් සීයා ගැන තමයි කියන්නේ කියලා. සමහර අය මේ දේවල් පරිස්සම් කරලා විනාශ කරන් දෙන්නේ නැතුව අනාගත පරම්පරාවකට දෙන්නත් වෙන්න පුළුවන්. හැබැයි මසුරුකම කියන එක දානකට පිනකට නොදෙන, හාඳුරු නමක් දකින්නකොට දොර වහගන්න, හිඟන්නේ පුලන්නේ දකින්නකොට දොර වහගන්න, දුගී මගී යාචකයෙක් දකින්නකොට නොදැක්කා වගේ ඉන්න,
බල්ලන්ට ලෙලිපොල් වගේ දුන්දානය දෙන පින්වත්නි එහෙම තද මසුරෝ ඕන තරම් ඉන්න. වාහනයක් තිබ්බාට පින්වත්නි එළියට අරගෙන ඒක යන්නේ නැහැ වාඩි වෙලා. යන්නේ අර පෙරදා වගේ පයින් කැඩුණු බයිසිකලේ. තාමත් වයසට ගිහිල්ලත් බයිසිකලේ පදිනවා යාන වාහන නවත්තාගෙන. ඒවා පදින්නේ නැහැ. ඒවා එහෙම්ම තියලා මැරිලා යනවා. එහෙම මසුරෝ කොයිතරම් ඇද්ද? දැන් මේ දරුවත් අද මසුරුයි මුදල් වලට හරි කෑදරයි. අම්මයි තාත්තයි ආර්ය උතුමන් වුණාට සෝවන් වෙලා හිටියට මේ පුතා තාත්තා මැරුණ අම්මා විතරයි ඉන්නේ. හරි කෑදරයි පින්වත්නි. හරි කෑදරයි. ඒ මසුරු ගැම ගැන කියන්න වචන නැහැ. ඔයත් අන්න මුණ ගැහිලා ඇති ජීවිතේ එහෙම මසුරෝ. අර කියනකොට කියන්නේ වැටුණු ගිතෙල් ඩිංගක් පාන්ත්‍රයක් අගින් ගන්නවා කියලානේ. මසුරුකම ගැන කියනකොට කියන්නේ පරිස්සම් කිරීම නෙමෙයි. ඒක තව වැඩකට ගන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි මසුරුකම සමහර අයට මේ මැරෙන්න තරම් වේදනාවක් ඇති වෙනවා. මසුරුකම නිසා සමහරලාට තමන්ගේ ධනය එහෙට මෙහෙට වුණොත් ටිකක් මුදල් වියදම් වුණොත් ලෙඩකට සල්ලි වියදම් වුණොත් එහෙම මැරෙන්න තරම් හිතට වේදනාවක් ඇඟට උණ ගැනුණා වගේ. අම්මෝ අර මිටියෙන් තිබුණු සල්ලි ටිකක් අඩු වුණා නේද? මං අර එකතු කරපු ඕවා මං එකතු කරේ කොහමද? කොහොමද ඕවා එකතු කරගත්තේ? අනේ ඒ ගොඩෙන් ටිකක් අඩු වුණා නේද කියලා ඇඟ පණ නැති වෙන වේදනාවක් දැනෙනවා. මේ මසුරුකම ගැන කියන්න වචන නැහැ. හරි භයානකයි සංසාරේ. සතර අපායි වැටෙනවා. හරි භයානකයි සංසාරේ පිපා. දැන් මේ ළමයා ගිහිල්ලා සිල් සමාදන් වුණා. සිල් සමාදන් වෙලා ඉතින් අර ගහමනු දා ගන්න එහෙට මෙහෙට වෙලා නිදාගත්ත. හැබැයි එදා මෙයාගේ අතින් එදා වරදක් වුණේ නැහැ පින්වත්. ඉතින් සවස් කාලේ බණ කිව්වා ඒත් ඈතට ගිහිල්ලා මළුවේ කැරවලට නිදාගත්තා. ඊට පහුවෙන්ද උදේ අම්මා කැඳබත් එහෙම සකස් කරලා තිබුණා. පුතා සිල් අරගෙන එනකොට ගෙදර ආවා කැඳබත් දුන්න. කැඳබත් වලට කලින් කහවණු 1000 ඉල්ලුවා. කහවණු 1000 දුන්නම කැඳබත් කැවුම් ආදී ආහාරයට ගත්තා. අම්මා හිතාගෙන හිටියේ පැහැදීමට ලක් වෙලා ස්වාමීන් වහන්සේ එක්කම එයි කියලා කැවිලි පෙවිලි හදලා තිබුණා. කැඳ ආදිය හදලා තිබුණා. බණ කියන හාඳුරු එක්කම පුතා එයි කියලා හිතුවේ. නමුත් උනේ වෙන දෙයක්. දැන් මේ තාත්තාගෙන් උරුම වෙච්ච විශාල කහවණු ප්‍රමාණයක් තියෙනවා. 80 කෝටියක් ධනෙ තියෙනවා. ඒ තියෙද්දී අම්මා ලබා දුන් කහවණු ටික කහවණු 20 ලක්ෂයක් බවට පත් කරා. අන්න සල්ලි හම්බ කරන්න හැකියාව තියෙන. එහෙමයි ඉන්නවනේ. කෝච්චරන් දුප්පත් හිටියත් වගාවක් කරලා විවිධ දේවල් කරලා සල්ලි මුදල් උපයන අය ඉන්නවා. ඒවා වැඩි දියුණු කරන අය ඉන්නවා. මේ සල්ලිය ඔයලා දවසක් අම්මට කියනවා අම්මේ මම නැවක් ගත්තා ඒකට භාණ්ඩ පැටව මම වෙළඳාමට යනවා. අම්මා කෝ අනේ පුතේ ඔච්චර දුර යන්න එපා. ඔය තරම් මසුරු වෙන්න එපා පුතේ. ඒ චූටි ළමයි වුණත් ඉන්න. පොළවේ පස් කන චූටි වයසේම මසුරුකම තියෙනවා නම් අම්මා මේ මසුරුකම දුරු කරවන්න. මසුරුකම අම්මලා නිකන් හිතනවානේ අපේ දෝනි අපේ පුතා ඇඳුමක් අල්ලන්න දෙන්නේ නැහැ කාටවත්. පැන්සලක් දෙන්නේ නැහැ කාටවත්. මකන කෑල්ලක් දෙන්නේ නැහැ. වැඩිපුරම පරිත්‍යාගශීලී වීම නරකයි කියන්නත් බෑ ඉතින්. වැඩිපුරම පරිත්‍යාගශීලී වෙලා Tamanටවත් දෙයක් නැති වෙනවා. ඒත් පරිත්‍යාගශීලී බව උතුම්. සසරට හරි වටිනවා. සසර සැපවත් වෙනවා දීම. දීමම තමයි සසර සැපවත් වෙන්නේ. සමහර අයත් කියනවා අනේ හාඳුන ඕනට වැඩිය මෙයා දෙනවා. කන එකක් දෙනවා. Taman අඳින එකක් දෙනවා. Tamanට කියලා එකක් නැහැ. දීමම තමයි. සහෝදරයන්ට හරි Tamanගේ දේ දෙනවා. ඉතින් ඒක සමහරට දෙමව්පියෝ දකින්නවා මේ Tamanට මෙලෝ ජීවිතේ ජීවත් කරවන දේවල් අඩුපාඩු ඇති වෙනවා තමයි. හැබැයි වරදක් විදිහට දකින්න. අනේ ඔච්චරමත් දෙන්න පුරුදු වුණාම කොහමද හාඳුනේ කියලා කියනවා. හැබැයි ඒක සංසාරේ ඔහු ගෙන ආපු පුරුද්ද. දන් දීම ඔහු අත්හැරීම සංසාරේ පුරුදු කරලා තියෙනවා. ආන්නේ වගේ. ඉතින් ඒ නිසා සමහර අය ඉන්නවා මේ අල්පෙනෙත්තට පින්වත් ඉද්දි කටුවට පොළවේ පස් කනවා. අම්මට ගානවා. සමහරලාට ඔය පොඩි මුදලක් එකතු කරගත්ත එක තිබුණොත් ගත්තොත් එහෙම පොළවේ පස් කනවා තාත්තගෙන් ඒක ඉල්ලනවා. පොලිය ඉල්ලනවා. තාත්තගෙන් පොලිය ගන්නවා. චූටි ළමයි ඉන්නවා. පොඩි ළමයි ඉන්නවා තාත්තගෙන් පොලිය ගන්න. පොඩි ළමයි ඉන්නවා අම්මගෙන් පොලිය ඉල්ලනවා. පොලිය ඉල්ලනවා. එතකොට අමානුෂිකකම් හිතේ ඇති වෙනවා. තණ්හාදිකකම් ඇති වෙනවා. පින්වත්නි ගිනි කාලා මොකටද සැප විඳලා අනුන්ගේ දේවල් වලින් සැප විඳලා වැඩකුත් නැහැ. ඔන්න දැන් නැවුනගින්න ලෑස්ති වෙනවා. අම්මා එපාම කිව්වා. අන්තිමට මොකද කළේ? අම්මා එපා කියලා අතේ එල්ලුණා. අම්මට කනට ගැහුවා. අම්මටත් ගහලා මෙයා ගියා. මෙයා දැන් යනකොට පින්වත්නි මේ නැවේ
නැව එක තැනක නතර වුණා. නැව යන්නේ නැහැ. මේ පිරිස කල්පනා කරා කවුරු හරි කාලකන්ණියෙක් මේ නැවේ ඉන්න පව්කාරේ. තුණ්ඩුවක් උඩ දැම්මා. තුන් පාරක් තුණ්ඩුව මෙයාගේ අතටම ආවා. මෙයා කාලකන්ණියා. ඊට පස්සේ මොකද කරේ? පවුරක් දීලා පවුරට දාලා ඉවර වෙලා පිනවද? පාගල්ල මෝදේ ඇරියා. මරලා දැම්මේ නැහැ. මරලා දැම්මේ නැහැ. පාගල්ල ඇරියා ඕන තැනක ගිහිල්ලා ඕන විදියක මේ ජීවත් වෙන්න කියලා පා කරලා ඇරියා පිනවද? ඉතින් දැන් ඔය සමහරලාට ඔය සුරාවට සූදුවට ඇබ්බැහි වෙච්ච දැන් ඔය මත්ද්‍රව්‍ය භාවිතාය. අයිස් වගේ දේවල් භාවිතා කරන මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමයි. අම්මා පේන්නේ තාත්තා පේන්නේ අම්මට තාත්තට ගහනවා බයිනවා දොස් කියනවා. හදපු වඩපු අම්මට ගහනවා බයිනවා දොස් කියනවා. දැන් ඔය සුරාව මත්ද්‍රව්‍ය වගේ දේවල් පින්වත්නි රට කරවන අය අහගෙන ඉන්නවනම් මෙව්වා හදලා බොන්න පානය කරන්න දෙන්න නෙමෙයි. මේ ගෙවල් ඇතුලේ කොයි තරම් ප්‍රශ්නද? සමහර අම්මලා ඇඬු කඳුලින් අම්මට ගහනවා ළමයි අල්ලගෙන සුරාවෙන් මත් වෙලා. සමහරට මත්ද්‍රව්‍ය ටික පාවිච්චි කරන්න සල්ලි නොදුන්නා කියලා ගානවා මරනවා. ගේ ඉඩකඩම් විනාශ කරනවා. තමන්ගේ බිරිඳව විකුණනවා. සමහරට දරුවන්ව විකුණනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න. සමහරලාට පාරවල් වල වැටලා තව අවුරුදු 10ක් 15ක් යනකොට මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච ඕන තරම් අය පාරවල් වල වැටලා ඉන්නවා දකින්න පුළුවන් මේ අපේ රටවල් වල. ඉතින් මහා දරුණු ඛේදවාචකයක්. මහා දරුණු ඛේදවාචකයක්. සමහරට මේ පුංචි ළමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඒව කරන්නේත් මිනිස්සුමයි. සල්ලි හොයාගන්න. සල්ලි හොයන්න තව කෙනෙක් දුකටපත් කරනවා. තව කෙනෙක් වැරැද්දට පුරුදු කරනවා. තමන් කාලා ඇඳලා ජීවත් වෙනවා. ඉතින් මේ පව් කොහෙන් ගෙවන්නද පින්වත්නි? මේ චූටි කාලේ මේ දින 30 40000ක් ජීවත් වෙන්න මේ චූටි කාලේ තව විනාශ කරලා තව ජීවිත පබට යොදවලා දරු පවුල් විනාශ කරලා කොහේ ජීවත් වෙන්නද? හිතලා බලන්න. කොහේද සැනසීමක් තියෙන්නේ? කාලා ඇඳලා වාහනයක ගිහිල්ලා හිටියට හිතට උස්ම ගන්න මේ වාතය ටික හිතට ගන්න පින්වත්නි නිදහස් බවක් නැත්තම් මොකටද ජීවිතේ? හිතලා බලන්න. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ගෙවල් වල පින්වත්නි පුදුම ඛේදවාචකයක්. අම්මලා සමහර අම්මලා විදේශගත වෙලා දැලි වලන් හොදන අනුන්ගේ රටවල් වල. ඉතින් ඒ සල්ලි ගෙදරට එනකොට තාත්තත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුතත් මේ සුරා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. හරි ඛේදනීයයි. ඒ අයට තේරෙන්නේ අම්මා අඳුරන්නේ නංගි අඳුරන්නේ. එයාලට ඕන එයාලට මත්ද්‍රව්‍ය ටික බොන්න විතරයි ඕන. මේක රට කරවන අය හරිය කවුරු හරි අහන් ඉන්නවනම් මේක වසංගතයකට වඩා භයානකයි. කොරෝනා වලට වඩා භයානකයි. චිකන් ගුන්යා වලට වඩා භයානකයි. ඔබේ ගෙදර දොරකොඩට ළඟට එනකම් මේක ඔබට තේරෙන එකක් නෑ. මතක තියාගන්න. ගම් විදියට රටවල් විදියට එකතු වෙලා මේක පිටු දැක්කේ නැත්නම් ඔබේ ගෙදරත් ඉඳීවි මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක්. ඔබේ ගෙදරත් ඉඳීවි ඔබේ දරුවෙක් මහත්තයෙක් දුවෙක්ගේ පුතෙක්ගේ පුතෙක්. එදාට තමයි අම්මා ඔබට තේරෙන්නේ මේක කොයිතරම් ඛේදවාචකයක්ද. කොයිතරම් විපත්තියක්ද. ඒ වගේ පුද්ගලයෙක්ගේ හැසිරීම කොයි වගේද. ගහලා බැනලා අම්මා හරි මරලා සල්ලි ටික ගෙනියලා ඔහුගේ වැඩේ කරගන්නවා මිසක අනිත් අය ගැන කල්පනාවක් නැහැ. ඔහුගේ ශරීරය ක්‍රියා කරන්නේ ඔහුට ඕන විදියට නෙමෙයි මත්ද්‍රව්‍ය වලට ඕන විදියට. දැන් මේ සුරාව ගත්තත් කොයිතරම් ඛේදනීය තත්ත්වයක්ද. ගෙවල් වියාගත්තු බත් පත කන්න නැහැ. සුරාව බීගෙන ඉලා හට්ටි ටික පොඩි කරලා දියුණුවක් නැහැ. ගෙදර වහලේ කඩලා බිත්ති කඩලා ජනෙල් කඩලා ගහලා බැනලා දරුවෝ බයේ බිරාන්ත වෙලා. ඉතින් මේවා ඇත්තටම පින්නවද කවුරුත් කතා කරලා මිනිස්සු යහමඟ ගන්න නම් මිනිස්සු සුමගට ගන්න නම් මේවයින් මුදව ගන්න ඕනේ. මේ හැම අංශෙම ඉන්නවා. සෑම අංශකම අය මේවට යොමු වෙලා ඉන්නවා. එක අංශයක කියලා නෑ. එක අංශයක් හොඳ වෙන්න ඕන අනිත් අංශය නරකයි කියලා එහෙම නෑ. ගිහි පැවිදි නාන ප්‍රකාර ආරක්ෂක අංශේ විවිධ අංශවල වෛද්‍ය වෘත්තියේ නාන ප්‍රකාර අංශවල අය අපි මේවට අනුකම්පා කරන්න සහ උදව් කරන්න ඕන මේවෙන් ගැලවෙන්න. පින්වත්නි නාන ප්‍රකාර වටිනා ජීවිත විනාශලා දෙන මේ මත්ද්‍රව්‍ය මේ දේවල් නිසා කරන්න දෙයක් නෑ. ඇබ්බැහියක් ඇති වුණොත් ඒ ජීවිතය ඉවරයි. ආර්යා කරා නේද? ආර්යා කරනවා නේද? මෙයා කරන්න නෙමෙයි. පින්වත්නි ජීවිත විනාශයි. දැන් මෙයා මේ මූදේ පා කරලා යවුවා. මූදේ පා කරලා යනකොට මෙයාට හම්බුණා විමානයක් පින්වත්නි. මෙයාට හම්බුණා විමානයක්. මේ විමානේ පින්වත්නි ඊටාම ලස්සන. මෙයාව පිළිගත්තා. මේ විමානේ පින්වත්නි මේකට කියනවා පලිඟු විමානයක් කියලා. දිව්‍යාංගනාව 4 දෙනෙක් හිටියා.
මේ දිව්‍යාංගනා 4 දෙනා කියලා කියන්නේ පිනවද මේ പ്രേත මහිද්దిక പ്രേත කොටස්. මහිද්దిక പ്രേත කොටස් මේ අය කිව්වා එන්න සැප සම්පත් විඳින්න කියලා. දින 7ක් සැප සම්පත් වින්දා. ඒ අයට දින 7න් 7ට දුක සැප මාරු වෙනවා. එයා දුක් විඳින්න යන කාලෙට යනකොට කිව්වා මේකේ සැප විඳලා ඉන්න කියලා. එතනින් පැනලා ගියා ඊට වඩා හොඳ සැපක් හොයාගෙන. ඊළඟට යනකොට රිදී විමානයක් තිබුණා. මුහුදේ තියෙන දේවල්. දිව්‍ය විමානක් තියෙනවා මුහුදේ. ඊළඟට රිදී විමානික එතන කාන්තාව 8 දෙනෙක් හිටියා. එතන සැප සම්පත් දින 7ක් වින්දා. එයා ඊතුරු දින 7 විමානික ප්‍රේතනේ. ඊතුරු දින 7 දුක් විඳින්න යනකොට මෙයා එතනින් පැනලා ගියා. ඊළඟට ගියාම මැණික් විමානයක් තිබුණ එතන කාන්තාව 16ක් හිටියා. එතනත් සැප වින්දා. එයාලා දුක් විඳින්න යන දින 7ේදී මෙයා එතනින් පැනලා ගියා රත්තරන් විමානේ. එතන කාන්තාව 32ක් හිටියා. එතන සැප වින්දා දවස් 7ක්. මේ හැමතැනම දින 7 ගන්න. එතනිනුත් පැනලා ගියා. එතනින් පැනලා ගියාට පස්සේ මිනවද මෙයා යනකොට මුහුදේ දැකනේ ඊට වඩා සැප සම්පත් හොයාගෙන තමයි යන්නේ. මේ තණ්හාදික පුද්ගලයාගේ හැටි. තෘෂ්ණාදික පුද්ගලයාගේ හැටි. ඒ යනකොට දැක්කා මුහුදේ තියෙනවා වටේ ප්‍රාකාර බැඳලා නුවරක් තියෙනවා. දොරටු 4ක් තියෙනවා. දොරටු වල මුරකාරයෝ ඉන්නවා. ඈතට පේනවා පින්වත්නි. මෙයා හිතුවා මම මේ නුවරට ගිහිලා රජ වෙනවා කියලා. දොරටුව ළඟට ගියාම දොරටුව ඇරුණා. ඇතුළට ගියා. මේකේ මුරකරුවෙක් ඉන්නවා. මෙයා දැක්ක මේ මුරකරුවා ගීත ගායනා කරමින් ඉන්නවා වාගේ. ඇඟේ සඳුන් තවරලා වාගේ මේ බලන්න පාපය වුණත් Tamanට විඳින්න තියෙනකොට පේනවා නිකන්. රසවත් කෑමක් වගේ පේනවා. හරි විනෝදයක් වගේ පේනවා පාපය. එහෙමනේ. දැන් ඔයත් කරන ඔය පව් වැඩ බලන්න විනෝදාස්වාදාත්මකව පේනවා පුතා. චූටි පුතේ. විනෝදයක් වගේ පේනවා. අන්තිමට මෙයා ගිහිල්ලා අර මුර කරන මිනිස්සයා ළඟට ගිහිල්ලා අනේ ඔයා හරි සතුටෙන් ඉන්නවනේ. ඔයා ඔය කරේ දාගෙන ඉන්නවා මේ මලක්. එහෙම නැත්නම් ඔළුවේ ගහගෙන ඉන්නවා මලක්. උරේ දාගෙන ඉන්නවා කියලා කියන්නේ. මේ මලක් වගේ ලස්සන ආභරණයක්ද අනේ මටත් ටිකක් දෙන්නකෝ ඔක කියලා. දැන් මෙයා කල්පනා කරනවා මේක මලක් නෙමෙයි. මේක මහා වේදනාවක්. මේකට කියනවා උර චක්‍රමාලාව කියලා කියනවා. උර චක්‍රමාලාව කියන්නේ තමන්ම කැපෙන තමන්ගේ ඇඟේම තියාගෙන තමන්ම කැපෙන පව් නිසා තමන්ට පව් ගෙවන්න වෙන අවස්ථාවක්. තමන් කැපෙනවා කීතු කැපි කැපි ඒ වේදනාව සින්දු කියනවා නෙමෙයි අර වේදනාවටයි කෑ ගන්න. අර පාපය විඳින්න තියෙන කෙනාට පේන්නේ අර මනුස්සයා සින්දු කියනවා වගේ. අර ලේ පාට පේන්නේ සඳුන් ගාලා වගේ. එයා කල්පනා කළා මගේ පව් ගෙවෙන්න තියෙන කාලේ ඉවර ඇති. දැන් මෙයා ඇවිල්ලා මේක ඉල්ලන්නේ මටත් ටිකක් දෙන්නකෝ දාගන්න කියලා. පෙරැත්ත කර ඉල්ලන්නේ දැන් මෙයාට තමයි පව් ගෙවන්න තියෙන්නේ. මොකද්ද අර අම්මාට පහර දුන් පව. මේ මාළේ දැම්ම කරට කැපෙනවා අනේ මේක ගන්න කියලා කෑ ගහන. කෑ ගහනකොටම අර මිනිස්සු අතුරුදහන් වුණා. එයාගේ ඒ පව එතනින් ගෙවිලා ඉවරයි. යාට ඊළඟ අකුසලයේ විඳින්න තියෙන තැනට එයා ගියා. දැන් මොකද මේකෙන් කැපි වේදනාව විඳිනවා. එදා බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි දිව්‍ය ලෝකයේ ඉපදිලා සාගර දේවියෙක්ව ඉපදිලා මේ සාගරයේ සංචාරය කරන තමන්ගේ දේව පිරිසත් එක්ක. ඒ යනකොට මේ වට වෙලා මේ තාප්ප වලින් වට වෙලා පින්වත්නි මේ වටේ දැන් ඔය කියනවා පින්වත්නි අපායේ නිරයේ උනත් ගිනිදැල් පින්වත්නි සාමාන්‍ය ගිනිදැල් වලට වඩා මේ රෞද්‍රයි තේජස් සම්පන්නයි කියනවා. ඒවා ඊට වඩා සැරයි. හරියට අපි අඟුරු දරා අඟුරු පොල් කටු අඟුරු කියන්නේ. පොල් කටු අඟුරු සැරයි කියනවානේ. ආන් ඒ වගේ. කීරි අඟුරු වගේ. ආන් ඒ වගේ පින්වත්නි මේ නිරයේ වේදනා මහා දුක්ඛිතයි. මෙහි අපිට මනුස්ස ලෝකේ උලකින් අයින්නවට වඩා 100,000 ගුණකින් වේදනා එහි කිහිරි උලකින් ඇන්නාට පස්සේ. ඉතින් දැන් මොකද උනේ? දැන් පින්වත්නි බෝසතාණන් වහන්සේගෙන් ඇහුවා අනේ මං කරපු කර්මය මොකද්ද? මේ නිරයේ මේක මේ දිව්‍ය විමානයක් නෙමේ නිරයක්. මම මේ විඳින දේවල් මම මේ දුක්ඛිත තත්වයන්ට පත් වෙලා මම මේ දුක් විඳින්නේ ඇයි? ඔබ එදා අම්මට පහර දුන්නා. ඒ අම්මට පහර දීපු වේදනාව, ඒ අම්මට පහර දීපු පාපය, ආන් ඒ පාපය තමයි ගෙවන්නේ. ඔබට විමාන පහල වුණා. ඒ අර සිල් අරගෙන සිල් සමාදන් වෙච්ච මොහොතේ මහිද්దిక പ്രേත කොටස් වල විමානවල සැප විඳින්න ලැබුණේ. ඒ ඔබ සීල් සමාදන් වෙන්න ගිහිලා ගුණවත්ව හිටපු නිසා. අන්න ඒ නිසා මතක තියාගන්න. පින්වත්නි සංසාරේ පව්කම් නම් කරගන්න එපා චූටි පුතේ. චූටි දුවේ අම්මේ තාත්තේ ආදරණීය පුතේ පව්කම් නම් කරගන්න එපා. කෝටි 80 කෝටියක් ධනය තිබිලා තණ්හාධික වෙලා අම්මඩත් පහර දීලා කරගත්තු පව්කම නිසා ගැලවිල්ලක් නැහැ පින්වත්නි. ඔබ බුද්ධාන්තරයක් ඔය පාපය විඳිය යුතුමයි.
එසේ ඔතනින් ගැලවිලා යනවා පින්වත්නි ඊළඟ නිරයට යනවා. ඊළඟට ඕකේ ඊළඟට ෂය වෙලා අකුසල් ෂය වෙලා ඊළඟට අකුසලයට පළ දෙන තැනට ඊළඟට යනවා. ඉතින් ඒ නිසා මෙන්න මෙහෙම ජීවිතයක්. ඒ නිසා සීලය උපත තීරණය කරනවා පින්වත්නි. දානය ඉපදුනාට පස්සේ ජීවිතයේ පවතින හැටි තීරණය කරනවා. එහෙනම් සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, සිල්වත්ව ගුණවත්ව කටයුතු කරන්න එක තමයි ජීවිතයේ වඩා වැදගත්. අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ඊයේ ජන්මදිනය යෙදී තිබුණු විමංශයා ලිසඳි ජයරත්න කලබල පැංචා වැඩසටහනේ දඟනැති පැංචිට සුබ පතන්ට කිරියැල්ලවත්ත නිමිතිගල පදිංචි හර්ෂ ජයරත්න පියතුමන් සහ උත්තරා රත්නායක මවතුමිය. අරමුණ තමයි 2025 ජුනි 26 වන දින. අද 27 වන දින ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ජුනි 26 වන දින එනම් ඊයේ පස්වන ජන්මදිනය සැමරූ විමංශා ලිසඳි ජයරත්න ආදරණීය දියණියට මේ භවයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේව. බලන්න කොච්චර වටින ප්‍රාර්ථනාවක්ද කියලා. මේ චූටි දරුවෙකුට අවුරුදු 5ක් වන චූටි දරුවෙකුට ධර්මාවබෝධය පතන දෙමව්පියෝ කොයිතරම් බෝසත්ද කියලා ඔය ඇත්තෝ කල්පනා කරන්නකෝ. ධර්මාවබෝධය ලැබේවා, සියලු යහපත වේවා, නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. දරුවෙකුට ගෙවල් පතනවා වෙනුවට, වස්තුව පතනවා වෙනුවට ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක කොයිතරම් බෝසත් හිතක්ද. කේ.එල්. ජයරත්න සීයාට, මානෙල් කුසුමලතා ආච්චිට සහ සුජීවත්ව වෙසෙන පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. පින්වත් දේශකයන් වහන්සේට උතුම් ධර්මාවබෝධය ඉක්මන් වේවා. නමින් මියගිය පින් බලාපොරොත්තු වන සියලු සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් බුදු සසුන තව තවත් බොහෝ කාලක් නොනැසී පවතිවා කියන බලාපොරොත්තුවෙන් අපි මේ පුංචි දියණියට ආශිර්වාද කරනවා. විමංශයා ලිසඳි ජයරත්න චූටි දියණියට කිරියැල්ලවත්ත නිමිතිගල පදිංචි පියතුමා හර්ෂ ජයරත්න පියතුමන් සහ උත්තරා රත්නායක මවතුමිය තමයි මේ ආශිර්වාද කරන්නේ. ඉතින් අපිත් ආශිර්වාද කරනවා. හැම දිනාට ධර්මාවබෝධය වේවා. බණ ඇසූ ඔබ හැම දිනා නිදුක් නිරෝගී වේවා. ඉතින් ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා අපේ විහාරස්ථානයේ දානශාලාව සහ ගිනිහැල්ගේ හදන කටයුතු. ඉතින් තව අවශ්‍යතාවයන් බොහොමයක් තිබෙනවා ඒ කටයුතු කරගන්න. ඔබේ ආධාර උපකාර අපි අපේක්ෂා කරනවා. ඔබේ නිතසිත ගත යොමුනොත් අපිට ඉතාම ඉක්මනින් ඒ කටයුතු අවසන් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් දායක වෙන්න. ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් දායක පින්වතුන්ගේ නිතසිත යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් දායක වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේ මේ වර්ෂයේ කටින පින්කම් සිද්ධ කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ ගැනත් අපි සිහිපත් කරනවා. කටින පින්කම් සිද්ධ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. මේ කටයුතු දෙකට අපිට කතා කරන්න කියන ආරාධනාව කරමින් 071 2 5 0 3ට අපිට කතා කරන්න. 071 2 5 0 3ට අපිට කතා කරන්න. මේ පින් හැම දිනාට ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා. චිරජීවනයේ සැලසේවා. බුදුන් දැක නිවන් දකින්න මේ මහා පින්කම හේතු වාසනා වේවායි මේ විදියට අදත් ප්‍රාර්ථනා කරනවා. පෞසිතුවිලි හදකින් සේදේවා, ගුණවත්කම් දෙවියට ලං වේවා. නැනවත් මිතුරන් ඇසුරට ඒවා, සිල්වත් වී ජීවිත සරු වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේ අද වේලාවට ඔබව සොයා වඩිනතුරු හැමට තෙරුවන් සරණ වේවා.